අමාත්‍යවරයාට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවත් අමාත්‍ය ආචාර්ය සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාවකට යුතු බවත්ය. මෙහිදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් බවට සැක කෙරෙන මර්වින් සිල්වා අමාත්‍යවරයා සමග පැමිණි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන පිටතට රැගෙන ආවා. එහිදී පහර දුන් පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියා. අනතුරුව අමාත්‍යවරයා සංස්ථා සභාපතිවරයාගේ කාමරයෙන් පිටතට රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවරණ මැදින්. අමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු එහි පැමිණ සිටීම දක්නට ලැබුණා. පිටතට පැමිණි අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව කනගාටුව පළ කළද සමාව අයද සිටීම ප්‍රතික්ෂේප කළා. මම අවුස්සලිකව වරදක් කරනවා ඕලාකටවත් ආව නෙවෙයි. සම්මා සමාව ගන්නවනේ මේ සිට. නමුත් ඔයා පොට ප්‍රසන්න එහෙම ඔයගොල්ලෝ හිතනවා නම් බගෙන් යම්කිසි වරදීමක් වුණා කියලා. අමාත්‍යවරයා දැඩි විරෝධතාව මැද්දේ ආරක්ෂක අංශ විසින් රූපවාහිනී සංස්ථාවෙන් පිටතට රැගෙන යනු ලැබුවා.